ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි තමන් කරන ව්‍යාපාරය, තමන් කරන රැකියාව අන්න ඒ දේවල් එක්ක සමහර වෙලාවට ආණ්ඩුවට අපේ මේ ආදායම අල්ල ගන්න බැරි වෙයි. මාව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු දැලට අහු වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. හැබැයි ඉතින් මතක තියාගන්න ආදායම් බදු දෙපාර්තමේන්තුව දැනටම ඔබේ මේ ආදායම් හොයන්න ක්‍රමවේද සකස් කරලා ඉවරයි. අපි සාමාන්‍යයෙන් කියනවා අපි කැමැත්තෙන් ගිහිල්ලා බදු ගෙවනවා නම් අපි ලිපි ගොනුම අපිම හිතලා ඕපන් කරනවා නම් අන්නේම කැමැත්තෙන් කරනවාට අපි කියනවා බදු අනුකූලතාවය කියලා. හැබැයි ඔබ එහෙම නිශ්චිත ආදායම් මට්ටමට ඇවිල්ලත් ඔබ තාමත් බදු ලිපි ගොනුවක් එහෙම ඕපන් කරලා නැත්නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් ඔබට නියෝග කළොත් එහෙම ඔබ බදු ගෙවිය යුතුයි කියලා මතක තියාගන්න. ඔබට ඒ සඳහා බදු ගෙවීමට විතරක් නෙවෙයි ඔබට ඒ සඳහා දඬුවම් ලැබීමට සිදු වෙනවා. දඩ මුදලක් ගෙවීමට සිදු වෙනවා. මේක දාලා තියෙනවා පනතේ. මේක ඇවිල්ලා සිවිල් නඩුවක් විදිහට නෙවෙයි අපරාධ නඩුවක් විදිහට ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් විදිහට හඳුනගෙන තියෙනවා.